ඈත කඳු අතර තිබුණා ඉතාමත් නිශ්ශබ්ද විහාරයක්. ඒ විහාරයේ ජීවත් වුණේ බුද්ධිමත් ස්වාමීන් වහන්සේ නමක්. දිනක් තරුණයෙක් ඉතාමත් කලබලයෙන් එම විහාරයට ආවා. ඔහුගේ මුහුණේ තිබුණේ බිය, හිතේ තිබුණේ අනාගතය ගැන නොනවතින සිතුවිලි. ඔහු ස්වාමීන් වහන්සේ ඉදිරියේ වාඩි වෙලා මෙහෙම ඇහුවා. ස්වාමීන් වහන්ස, මට හෙට ගැන බයයි. මගේ ජීවිතයේ කොහොම වෙයිද කියලා මට නිතරම හිතෙනවා. අසාර්ථක වුණොත්, මිනිස්සු මාව අත්හැරියොත්, මගේ සිහින කඩවුණොත්. ස්වාමීන් වහන්සේ සිනාසුණා. ඊට පස්සේ ඔහුට කුඩා භාජනයක් දුන්නා. මේ භාජනය වතුරෙන් පුරවගෙන විහාරය වටේ ඇවිදින්න. හැබැයි එක බින්දුවක්වත් වැටෙන්න බෑ. තරුණයා භාජනය අතට අරගෙන ඉතා පරිස්සමින් ඇවිද්දා. ඔහුගේ ඇස් තිබුණේ වතුරටම පමණයි. ටික වෙලාවකට පස්සේ ඔහු ආපහු ආවා. ස්වාමින් වහන්සේ අහුවා, විහාරයේ ඉස්සරහ මල් දැක්කද? නැහැ ස්වාමින් වහන්ස. කුරුල්ලන්ගේ හඬ ඇහුණද? නැහැ. කඳු අතරින් එන සුළඟ දැනුණද? නැහැ ස්වාමින් වහන්ස. මම වතුර වැටේ කියලා බය වෙලා හිටියා. එවිට ස්වාමින් වහන්සේ මෘදු හඬින් මෙහෙම කිව්වා. පුතා, ඔයාගේ ජීවිතයත් මේ වගේමයි. හෙට මොනවා වෙයිද කියලා බය වෙලා ඉද්දි අද ජීවත් වෙන ලස්සන මොහොත ඔයාට අහිමි වෙනවා. තරුණයා නිශ්ශබ්දව අහගෙන හිටියා. ස්වාමින් වහන්සේ තව දුරටත් පැවසුවා. හෙට කියන්නේ තවම ආපු නැති දවසක්. ඒත් අද ඔයාගේ අතේ තියෙන සැබෑම දවස. අනාගතය ගැන හිතන එක වැරදි නැහැ. හැබැයි හෙට ගැන බය වෙලා අද සතුට නැති කරගන්න එපා. ගසක් අද වතුර ලැබුණොත් හෙට එය ස්වාභාවයෙන්ම වර්ධනය වෙනවා. ජීවිතයත් එහෙමයි. තරුණයාගේ ඇස් තෙත් වුණා. ඔහුට අවුරුදු ගණනක් තිස්සේ හිතේ තිබුණු බර ටිකින් ටික අඩු වෙන්න පටන් ගත්තා. එදා ඔහු විහාරයෙන් පිටවෙද්දී ඔහුගේ මුහුණේ තිබුණේ බිය නොවේ, සංසුන් සිනාවක්. අවසාන පණිවිඩය. හෙට ගැන වැඩිය බය වෙන්න එපා. අනාගතය තවම ඇවිත් නැහැ. ඒත් අද දවස ඔබේ අතේ තියෙන වටිනාම තෑග්ගයි. අද හොඳින් ජීවත් වුණොත් හෙට තමන්ම ලස්සන වෙයි.